ශ්‍රී ලංකේය සංස්කෘතියේ අභිමානය විදහාපාන 2026 ශකවර්ෂ 1948 සිංහල හා දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයේ සුබ නැකත් චාරිත්‍ර පෙළ ගැස්ම මෙලෙසිනුයි. නව සඳ බැලීම අභිනව චන්ද්‍රවර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 19 වන ඉරිදා දිනද නව සඳ බැලීම සුබයි. තෙල් වලට ලිප තැබීම අප්‍රේල් මස 5 වන ඉරිදා පූර්ව භාග 11:08ට රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රයකින් සැරසී දකුණු දිශාව බලා ලිප බැඳ ගිනි මොලවා තෙල් වලට ලිප තැබීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 13 වන සඳුදා දින දියුල්පත් යුෂ මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම මැනවි. අලුත් අවුරුද්ද උදාව අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 9:32ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. පුණ්‍ය කාලය අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 3:08 සිට එදිනම අපර භාග 3:56 දක්වා පුණ්‍ය කාලයයි. එදින පූර්ව භාග 3:08ට පෙර ආහාර පානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල නිරත වීම සුගදායකයි. ආහාර පිසීම අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 10:51ට රක්ත වර්ණ වස්ත්‍රයෙන් සරසී දකුණු දිශාව බලා ලිප ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 12:06ට රක්ත වර්ණ වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදු කළ යුතුය. හිස තෙල් ගෑම අප්‍රේල් මස 15 වන බදාදා දින පූර්ව භාග 6:55ට පතපට වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද, පයට කොළොන් පද්ද තබා හිස තෙල් ගා ස්නානය කිරීම මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්වා යාම අප්‍රේල් මස 20 වන සඳදා දින පූර්ව භාග 6:58ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්වා යාම සුබදායක වේ. පැළ සිටුවීම අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 9:01ට රන්වන් පැහැති වස්ත්‍රයෙන්